YouTube channel. අද වෙසක් දවස අද උදේ ඉඳලම ඉතින් අපි ගෙදර හිටියේ. දැන් වෙලාව හරියටම හවස 3යි. දැන් තමයි අපි යන්නේ. අද දවස හවස් වෙනකම් අපි බලමු මොකද අද වෙන්නේ කියලා. සෙනඟ අඩුවෙන් ඉන්න තැන් වලට හිමිට බලමු. රැට එහෙම අපිට කූඩු හැම ගොඩක් බලන්න පුළුවන් වෙයි අද. අද vlog එකේ ඉන්න ඉවර වෙනකම්ම අපි බලමු එහෙනම් අද මොනවද වෙන්නේ කියලා. ඉතින් දැන් අපි යන්නේ. ඉතින් යාළුවනේ අපි මේ යන ගමන් පාරවල් වල ලස්සනට වෙසක් කූඩු වෙල්ලලා බෞද්ධ කොඩි දාලා සරසලා තියෙනවා. ගොඩක් ලස්සනයි පාර හැමතැනම දන්සල් තියෙනවා. ඉතින් සෙනඟ ගොඩක් ඉන්නවා. ඉතින් යාළුවනේ මේ දන්සල් හිම තියෙනවානේ මේ මට ලැජ්ජයි වගේ සෙනඟ ඉන්න හින්දා යන්න මම යන්නේ ගොඩක් දුරට මේ සෙනඟ ඉන්න හින්දා සෙනඟ ඉන්න තැන් වල ලොකුවට. ඉතින් දැන් අද යනවා අපි බලමු. පළවෙනියටම ජයග්‍රාහී ලෙස අයිස්ක්‍රීම් එකක් ගත්තා යාළුවේ. ඉතින් දැන් මම කනවා. ඊළඟට හම්බුණා දේවල් මට වීඩියෝස් ගන්න බැරුව ගියා. ඉතින් ෆොටෝ ටිකක් ඔය විදිහට දාන්නම්. ඉතින් ළමයි දන්සල් නම් තියෙන ඕන තරම් සෙනඟක් තියෙන ඕන තරම්. ඉතින් අපි සෙනඟ දිහා බලවලා ආවා. පේනවනේ පෝලිං වල දිග කොච්චර සෙනඟ ඉන්නවද? ඉතින් යාළුවනේ දැන් ගොඩක් රෑ වෙලා අපි දැන් පන්සල් ගිහිල්ලා කූඩු බලන්න තමයි යන්නේ. එහෙනම් අපි හම්බෙමු. මම පන්සලේදී vlog එකක් කරන්නේ නැහැ. අපි කූඩු බලද්දි එතනින් හම්බෙමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි රෑට පේන්න තියෙන්නේ. ගොඩක් ලයිට් දාලා කූඩු එල්ලලා පාරේ මේ විදිහට තමයි ලස්සනට සරසලා තිබුණේ. ඉතින් දැන් අපි යන් ජාතක කතා ටිකක් බලන්න. ඔන්න පළවෙනිටම අපිට හම්බෙන්නේ නලපාන ජාතකය. ඉතින් මෙතන උණ බටෙන් වතුර බොන රිලව් ටිකක් විදිහට මේ පොකුණ ලස්සනට හදලා තියෙනවා. මෙතන එහා පැත්තේ තියෙනවා නෙළුම් මල් 7ක්. එතකොට මේ තියෙන්නේත් නලපාන ජාතකයේම තමයි. ඔය බිම තියෙන්නේ වතුර බොනවා හදලා. මෙන්න ඉතින් තවත් ලස්සන කූඩුවක්. මම ඔරිජිනල් සවුන්ඩ් තමයි දාලා තියෙන්නේ වීඩියෝ එකට. ඔරිජිනල් සවුන්ඩ් මේ පාර එඩිට් කරන්නේ නැහැ. කොපිරයිට් ප්‍රශ්න නිසා වෙන ගැලපෙන මියුසික්ස් නැති නිසා මම ඔරිජිනල් ඔඩියෝ එකම තියන්න තීරණය කළා. ඉතින් ඔය බලන්න ආපු කට්ටිය කතා කරන ඒවත් ඔයාලට ඇහෙනවා ඇති. ඉතින් මේ නාත්තණ්ඩිය ධම්මේශ්වර ජාතික පාසල ඉස්සරහා තියෙන වෙසක් කලාපේ කූඩු ටික තමයි මේ. සම්පූර්ණම කූඩු ඔක්කොම ගන්න බැරුව ගියා. මොකද සෙනඟ ගොඩක් ඉන්න හින්දා මේ පුළුවන් ටික තමයි ගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට පාර දිගටම වෙසක් කූඩු එල්ලලා තියෙනවා. පාටින් උණ ගස් වල තමයි මේවා හිටවලා තියෙන්නේ. ඉතින් පාරේ දිගටම තියෙනවා මේවා කොඩි දාලා තියෙනවා. හරිම ලස්සනයි. ගොඩක් දුරට වෙනකම් මේක තිබුණාට අපිට යන්න විදිහක් නැහැ. ට්‍රැෆික් එක වැඩි. සෙනඟ ගොඩක් ඉන්නවා. ඉස්සරහා මං හිතන්නේ පෙරහැරක් යනවා. ඒ නිසා අපිට මෑගදී මෙතනින් හරවලා එන්න සිද්ධ වුණා. එහෙනම් අපි යන් අනිත් වෙසක් කලාපෙට. අපි දැන් එතනට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් පාරේ පටන් ගන්න තැන ඉඳලා වෙසක් කලාපෙට යනකම්ම ගොඩක් දුරට ලයිට් දාලා තිබුණා. පාර දිගටම මේ විදිහට ලයිට් දාලා තිබුණා. ඉතින් හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති. ඈතටම ලයිට් තියෙනවා. ඔන්න දැන් අපි එතනට ආවා. එහෙනම් දැන් අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් මේ තියෙන්නේ අපි ඇතුළට ගියාට පස්සේ හම්බ වෙච්ච පළවෙනිම කූඩුව. ඉතින් ලස්සනයි නේද? මේකට එහා පැත්තේ තව කූඩුවක් තියෙනවා. මේත් එක්කම මම ඒකත් පෙන්නන්නම්. ඔය තියෙන්නේ ඒකත් හරිම ලස්සනයි. ඉතින් ওই විදිහට තමයි මේ කූඩු තිබුණේ. ඉන්න මම දෙකම එකපාර පේන විදිහට අල්ලලා පෙන්නන්නම් ඔයාලට.
මෙහෙම තමයි දෙකම එකපාරට පේන්නේ. ඊට පස්සේ එහාට වෙන තිබුණා චූටි කූඩුවක්. මේක ගොඩක් පුංචි. ඊට පස්සේ අපි යන් ඉස්සරහට. ඉතින් අපි ඉස්සරහට ඇවිදගෙන යනකොට අපිට හම් වෙනවා තවත් කූඩුවක්. ඒ තියෙන්නේ මෙන්න මේක. ඒකත් හරිම ලස්සනයි. ඉතින් මෙහෙම පැත්තෙන් ඉඳන් බලනවට වඩා අපි ඉස්සරහින් ගිහිල්ලා බලමු කොච්චර ලස්සනක් තියෙද කියලා එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ කූඩුව ඉස්සරහට පේන්නේ. ඉතින් හරිම ලස්සනයි නේද යාළුවනේ. එහෙනම් මෙතන හිටිය ඇති නේද? අපි යන් ඉස්සරහට අනිත් කූඩු ටිකත් බලන්න. මෙතන කූඩු විතරක්ම නෙමෙයි ගොඩක් කඩවල් හැම තියෙනවා. ඔය බලන්නකෝ කඩවල් ගොඩක් තියෙනවා මෙතන. ඊට පස්සේ අපිට හම් වෙනවා අපන්නක ජාතකයේ අර කරත්ත ගැල් පිටින් තියෙන්නේ. ඒක තමයි ඔය කූඩුව වටේට කරත්ත හැම තියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් යාළුවනේ මේ ගිරවෙක් තමයි ඉන්නේ. මේ ගිරවාගේ පිට උඩ තමයි කූඩුව හදලා තියෙන්නේ. ඉතින් ඒකත් හරිම ලස්සනයි. ඒක නම් කරලා තිබුණේ සාලිකේදාර ජාතකය කියලා. ඉතින් මේ ජාතක කතාව තමයි මේ තියෙන්නේ. ඉතින් යාළුවනේ තව එහා පැත්තේ තිබුණා ධාතු මන්දිරයක්. ධාතුන් වහන්සේලා වැද පුදා ගන්න හදලා. ඉතින් එතනට නම් යන්න බැරුව ගියා. මේ තොරණ එක්කලා මෙහා පැත්තේ යන්න තිබුණේ. ඉතින් මේ තොරණ තමයි මෙතන තියෙන්නේ. මේක ස්වර්ණ මයුර ජාතක කතා වස්තුවෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒකත් හරිම ලස්සනයි. 800යි. රුපියල් 800 කොතනද? ඔයාලට ඔය සද්දේ ඇහෙනවා ඇති. ඔතන සල්පිලකුත් තිබුණා තොරණ එහා පැත්තේ. ඒ සල්පිල තමයි ඔය ඇහෙන්නේ ඔයාලට. බංකු සෙට් එක හිඳුනා. රුපියල් 900යි. එහෙනම් යාළුවෝ අපි යන් වතුරේ හදලා තියෙන නෙළුම් මල් 7ක් බලන්න. දැන් මෙතන බලලා තියෙන සේරම ඒවා බලලා ඉවරයි. එහෙනම් අපි යන් එතන බලන්න. රුපියල් 900යි. ඉතින් ඔය තියෙන්නේ වතුර මැද හදලා තියෙන නෙළුම් මල් 7. ඒවත් හරිම ලස්සනයි. වතුරේ තියෙන්නේ පාලම යට වතුර තමයි මේ හදලා තියෙන්නේ. බෝසත් උපත නෙළුම් මල් 7ක් එක්කලා මේ පාලම යට හරිම ලස්සන නිරූපණය කරලා තියෙනවා. ඉතින් තව බලන්න ගොඩක් තැන් තිබුණත් අද යන්න වෙලා මදි. දැන් රෑ 12ත් පහු වෙලා. ඉතින් එහෙනම් මම අදට වීඩියෝ එක එන්ඩ් කරන්නම්. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් සුබ දවසක්.